ආයුබෝවන් ඔන්න ඉතින් මං අදත් විශේෂ රැකියා අවස්ථාවක් ගැන විස්තර අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි පහත සඳහන් ඇබෑට්ටු සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ කියලා තියෙනවා. අයදුම්කරුවන් පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුයි කියලා තියෙනවා. ඉතින් අපි බලමු. 1. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් JM11 තනතුරු 1 වසර 1ක කොන්ත්‍රාත් පදනම. බාහිර අයදුම්කරුවන් සුදුසුකම් විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධියක් සමග එක් වසරක පශ්චාත් සුදුසුකම් පළපුරුද්ද තනතුරට අදාළ විශේෂ ශේෂ්ත්‍රයක පිළිගත් වෘත්තීය වරලත් ආයතනයක අන්තර් මධ්‍ය විභාගය සමත්වීම සමග එක් වසරක පශ්චාත් වෘත්තීය පළපුරුද්ද අභ්‍යන්තර අයදුම්කරුවන් සුදුසුකම් විදිහට ඉහත බාහිර අයදුම්කරුවන් විසින් සපුරාලිය යුතු සුදුසුකම් ලබා තිබීම තනතුරට අදාළ විශේෂ ශේෂ්ත්‍රයේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ MA3 තනතුරක අවම වශයෙන් වසර 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම තනතුරට අදාළ විශේෂ ශේෂ්ත්‍රයේ කළමනාකරන සහකාර තාක්ෂණික නොවන සේවා ගණයේ MA1 දෙවන ශ්‍රේණියේ තනතුරක අවම වශයෙන් වසර 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම කියලා තියෙනවා. වයස අවුරුදු 22ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර අයදුම්කරුවන්ට මෙම උපරිම වයස් සීමාව බලපාන නොලැබේ කියලා තියෙනවා. වැටුප් පරිමාණය JM11 2025 රුපියල් 72650 සිට දීමනත් සමග මූලික වැටුප ලක්ෂය ඉක්මවා ලබා ගැනීමට හැකි බව පෙන්වලා දීලා තියෙනවා. බඳවා ගැනීමේ පටිපාටිය පත්වීම් බලතරයා විසින් පත්කරනු ලබන මණ්ඩලයක් මගින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගැනීම සිදු කෙරේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට 2 කළමනාකාර සහකාර තාක්ෂණික MA2 තනතුරු 9 සුදුසුකම් බාහිර අයදුම්කරුවන් සුදුසුකම් විදිහට තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික වෘත්තීය පුහුණු ආයතනයක් මගින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම NVQ 5ට නොඅඩු තොරතුරු තාක්ෂණ කාර්යාල කළමනාකරණය පිළිබඳ ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම අභ්‍යන්තර අයදුම්කරුවන් සුදුසුකම් විදිහට ඉහත බාහිර අයදුම්කරුවන් විසින් සපුරාලිය යුතු සුදුසුකම් ලබා තිබීම කියලා තියෙනවා. වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි කියලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර අයදුම්කරුවන්ට මෙම උපරිම වයස් සීමාව බලපාන නොලැබේ කියලා තියෙනවා. වැටුප් පරිමාණය MA2 2025 රුපියල් 50540 සිට දීමනත් සමග 75080 අතර මූලික පඩිය ලබා ගැනීමට හැකි බව පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම බඳවා ගැනීමේ පටිපාටිය ලිඛිත තරඟකාරී විභාගයක ප්‍රතිඵල සහ හෝ පත්වීම් බලතරයා විසින් පත් කරන ලබන මණ්ඩලයක් මගින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගැනීම සිදු කෙරේ කියලා සඳහන් කරලා තියෙනවා. අපි බලමු ලිඛිත තරඟකාරී විභාගය සඳහා වන විෂයන් පහත දැක්වේ කියලා සඳහන් කරලා තියෙනවා. භාෂා ප්‍රවීණතාවය යෝග්‍යතා පරීක්ෂණය තනතුරට අදාළ විෂය දැනුම කියලා. භාෂා ප්‍රවීණතාවය මෙම ප්‍රශ්න පත්‍රය අපේක්ෂකයන්ගේ ප්‍රකාශන හැකියාව අවබෝධය අක්ෂර වින්‍යාසය සහ සරල ව්‍යාකරණ රීති භාවිතයේ දැනුම පරීක්ෂා කරන ප්‍රශ්න වලින් සමන්විත වේ කියලා තියෙනවා. ඊළඟට යෝග්‍යතා පරීක්ෂණය මෙම ප්‍රශ්න පත්‍රය අපේක්ෂකයින්ට ඔවුන්ගේ ඇයගේ නිල රාජකාරී ඉටු කිරීමට ඇති යෝග්‍යතාවය සහ හැකියාව පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇත කියලා තියෙනවා. ඊළඟට තනතුරට අදාළ විෂය දැනුම මෙම පරීක්ෂණය මගින් අපේක්ෂකයාගේ තනතුරට අදාළ විෂය දැනුම තක්සේරු කෙරේ කියලා සඳහන් කරලා තියෙනවා. 3 කළමනාකරන සහකාර තාක්ෂණික නොවන MA11 තනතුරු 15 බාහිර අයදුම්කරුවන්
සුදුසුකම් විදිහට අපට සාමාන්‍ය පෙළ විභාගයෙන් එක් වරකදී පහත විෂයන් ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6ක් සමත් වී තිබීම කියලා තියෙනවා. විෂයන් විදිහට 1 සිංහල හෝ දෙමළ, 2 ඉංග්‍රීසි භාෂාව, 3 ගණිතය කියලා සඳහන් කරලා තියෙනවා. අපස උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් පොදු පරීක්ෂණය හැර සමත් වී තිබීම කියලා සඳහන් කරලා තියෙනවා. අභ්‍යන්තර අයදුම්කරුවන් පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ප්‍රාථමික සේවා ගණයේ ශිල්පීය, ප්‍රාථමික සේවා ගණයේ අර්ධ ශිල්පීය සහ ප්‍රාථමික සේවා ගණයේ ශිල්පීය නොවන සේවකීන් අයදුම් කිරීම සඳහා සුදුසු වේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට අධ්‍යාපනික අපේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පහත විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6ක් සමත් වී තිබීම කියලා සඳහන් කරලා තියෙනවා. විෂයන් විදිහට 1 සිංහල හෝ දෙමළ, 2 ඉංග්‍රීසි භාෂාව, 3 ගණිතය. වෙනත් ඉහත සේවා ගණයේ ස්ථිර තනතුරක අවම වශයෙන් වසර 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම කියලා තියෙනවා. වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර අයදුම් කරුවන්ට මෙම උපරිම වයස් සීමාව බලපානු නොලැබේ කියලා තියෙනවා. බඳවා ගැනීමේ පටිපාටිය විදිහට සඳහන් කරලා තියෙනවා. ලිඛිත තරඟකාරී විභාගයක ප්‍රතිඵල සහ හෝ පත්වීම් බලධරයා විසින් පත්කරනු ලබන මණ්ඩලයක් මගින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගැනීම සිදු කෙරේ කියලා. ඒ වගේම ඊට පස්සේ ලිඛිත තරඟකාරී විභාගය කියලා සඳහන් කරලා තියෙනවා. විභාගය සඳහා වන විෂයන් පහත දැක්වේ කියලා භාෂා ප්‍රවීණතාවය, යෝග්‍යතා පරීක්ෂණය හෝ සාමාන්‍ය දැනීම, පරිගණක පරීක්ෂණය කියලා සඳහන් කරලා තියෙනවා. අපි බලමු භාෂා ප්‍රවීණතාවය. මෙම ප්‍රශ්න පත්‍රය අපේක්ෂකයින්ගේ ප්‍රකාශන හැකියාව, අවබෝධය, අක්ෂර වින්‍යාසය සහ සරල ව්‍යාකරණ රීති භාවිතය දැනුම පරීක්ෂා කෙරෙන ප්‍රශ්න වලින් සමන්විත වේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට යෝග්‍යතා පරීක්ෂණය සහ සාමාන්‍ය දැනීම. මෙම ප්‍රශ්න පත්‍රය අපේක්ෂකයින්ට ඔහුගේ ඇයගේ නිල රාජකාරි ඉටු කිරීමට ඇති යෝග්‍යතාවය සහ හැකියාව සහ කාලීන කටයුතු පිළිබඳ සාමාන්‍ය දැනුම පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇත කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පරිගණක පරීක්ෂණය. මෙම පරීක්ෂණය මගින් අපේක්ෂකයාගේ පහත සඳහන් හැකියාවන් පරීක්ෂා කෙරේ කියලා සඳහන් කරලා තියෙනවා. තොරතුරු තාක්ෂණයේ මූලික සංකල්ප, Windows මෙහෙයුම් පද්ධතිය සහ ගොනු කළමනාකරණය, ෆයිල් මැනේජ්මන්ට් කියලා සඳහන් කරලා තියෙනවා. වැටුප් පරිමාණය MA 1/1/2025 රුපියල් 46220 ඉඳන් දීමනත් සමග 75080ක් දක්වා මූලික වැටුප ලබා ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පොදු කොන්දේසි. සෑම අයදුම්කරුවෙක්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතු අතර විශිෂ්ට චරිතයකින් යුක්ත තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය කායික හා මානසික යෝග්‍යතාවකින් හෙබි අයෙකු විය යුතුයි කියලා තියෙනවා. මෙම තනතුරු සඳහා වූ ආදර්ශ අයදුම්පත ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.childprotection.gov.lk වෙතින් භාගත කර ගත හැකි අතර නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2025 ජූනි 2 වෙනි දින හෝ ඊට පෙර ලැබෙන පරිදි ලියාපදිංචි තැපෑලින් පමණක් පහත ලිපිනය වෙත යොමු කළ යුතුයි කියලා තියෙනවා. තව සියලුම අයදුම්පත් සමග උප්පැන්න සහතිකයේ ජාතික හැඳුනුම්පතේ විදේශ ගමන් බලපත්‍රයේ හා අධ්‍යාපනික වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද සනාථ කළ හැකි සහතිකපත්වල සහතික කළ පිටපත් සහ ඥාතීන් නොවන නිර්දේශකයින් දෙදෙනෙකුගේ නම් ලිපින සහ දුරකථන අංකද එවිය යුතුයි කියලා තියෙනවා. යම් අයදුම්කරුවෙකු එක් තනතුරකට වඩා අයදුම් කරන්නේ නම් එම එක් තනතුර සඳහා වෙන්වෙන් වශයෙන් අයදුම්පත් යොමු කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා.
අයදුම්පත් බහා එවන කවරෙහි ඉහළ වම් කෙළවරෙහි අයදුම් කරනු ලබන තනතුර සහ විභාගයට පෙනී සිටීමට කැමැති මාධ්‍ය සඳහන් කළ යුතුයි කියලා තියෙනවා. රාජ්‍ය අංශයේ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලෙහි දැනට සේවයේ නියතු අයදුම්කරුවන් සිය අයදුම්පත් ආයතන ප්‍රධානීන් මගින් යොමු කළ යුතුයි කියලා තියෙනවා. ඉහත අවශ්‍යතාවන්ට අනුකූල නොවන සහ ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් මෙන්ම අසම්පූර්ණ සහ අපැහැදිලි අයදුම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කෙරේ කියලා සඳහන් කරලා තියෙනවා. මෙම තනතුරු ලබා ගැනීම සඳහා කවර ආකාරයකින් හෝ බලපෑම් කිරීම නුසුදුසුකමක් වනු ඇත කියලා තියෙනවා. කෙටි ලයිස්තුගත අයදුම්කරුවන් පමණක් ලිඛිත විභාගය සහ හෝ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබේ කියලා තියෙන අතර මෙම බඳවා ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ලිපිනයත් සඳහන් කරලා තියෙනවා සභාපති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අංක 330 තලවතුගොඩ පාර මාදිවෙල ශ්‍රී ජයවර්ධනපුර. වැඩි විස්තර දැනගන්න දුරකථන අංකයත් සඳහන් කරලා තියෙනවා 0111778911 සහ 14. ඒ වගේම වෙබ් අඩවිය www.childprotection.gov.lk කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයත් මේ සුදුසුකම් සපුරා ඇති කෙනෙක් නම් ඔයාටත් පුළුවන් අදම අයදුම් කරන්න. ප්‍රමාද නොකර අදම අයදුම් කරලා ඔයාගේ අවස්ථාව ලබා ගන්න. ඔන්න ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. සුබ දවසක්.